ආයුබෝවන් අද අපි විශේෂ මාතෘකාවක් ගැන කතා කරන්න යන්නේ. අපි දන්නවා බොහෝ කාන්තාවන්ට තියෙන සුලභ ප්‍රශ්නයක් ඔසප් වීමේදී ඇතිවන වේදනාව. අපි වේදනාත්මක ඔසප් වීමත් අපි කාටත් මහා හිස රදයක් වගේම කාන්තා රෝග ගණනාවකට හේතුවක්. ඒ නිසා අපි ඒකට හේතු සහාය අපි නැති කරගන්නේ කොහොමද කියන එක අද අපි සාකච්ඡා කරමු. ඒක විශේෂයෙන් අපි දන්නවා ඔසප් චක්‍රයෙන් හැම මාසෙම සිද්ධ වෙන ඔසප් වීම කිසිම වේදනාවකින් තොරව දින 3-5ක් අතර පවතින ඔසප් වීමක් විය යුතුමයි. එතකොට මෙය බොහෝ අයට පාසල් යන ඒ කියන්නේ වැඩි වී පැමිණුණන් පසුව පාසල් යන වියේ ඉඳලම ආර්ථම හරණය දක්වා අතරින් ඕනම අවස්ථාවක මේ වේදනාව කියන එක ඇති වෙන්න පුළුවන්. ඒතර මෙය ඒ කියන්නේ රෝග ලක්ෂණයක් විදිහට ඇති වෙන්න පුළුවන් මූලික දෙයක් මේ වේදනාව කියන එක. ඒ කියන්නේ විශේෂයෙන් අපි දන්න පොදු බහුලව තියෙන අද වර්තමානයේ එන්ඩෝමෙට්‍රියෝසිස්, ඒ වගේම polycystic ovarian syndrome, ඒ වගේම fibroids සහ adenomyosis වැනි විවිධ රෝග සදා හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම ඒ නිසා එහෙම අපි නොදැන silently මෙවැනි දේවල් තත්ත්වයන් ඇති වෙලා නම් ඒ නිසා ඉදිරි කාලේදී කියන්නේ ටිකක් කලක් යනකොට මෙවැනි වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඒතර මෙම වේදනාව આવොත් අපි වේදනා නාශක වලින් මේකට සාහනය ලබා ගන්න යන්නම හොඳ නෑ. මොකද ඒ තුලින් අපි නොදැනව අපේ ගර්භාෂය සහ මුළු ප්‍රජනන ඉන්ද්‍රිය පද්ධතියම අපිට අහිමි වෙනවා. සහ අපේ යම් කාලයක කවදා හෝ අවුරුදු 50ක් දක්වා අපි දන්නවා දරුවෙක් ලැබීමේ සම්භාව්‍යතාවය අපිට තියෙනවා. ඒතර මෙම தত্ত্বය අපෙන් ගිලිහී යන එක තමයි වෙන්නේ. මෙවැනි தত্ত্বයක් අපි නොදැන වේදනානාශක අරගෙන යටපත් කරගෙන වේදනාව හිටියොත්. ඒ නිසා වේදනාත්මක ඔසප් වීමේදී අපි බලන්න ඕන මූලිකව ඇති වෙන හේතු. මේ හේතු අපි ගත්තොත් ප්‍රධාන වශයෙන් අපි පාසල් යන දරුවන්ට පවා මේ தত্ত্বය ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අධික මානසික පීඩනය, අපි වෙසෙන පරිසරය, විශේෂයෙන් අපි මේ රටේ ඉඳලා පිට රටකට ගියොත් වෙනත් උසස් අධ්‍යාපනය හෝ වෙනත් දෙයකට. ඒ නිසා ඇගේ ඔසප් වීමේ වෙනස්කම් වැනි වේදනාව වැනි දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ගර්භාෂයේ අධික සංකෝචනය තමයි මේකට ප්‍රධාන හේතුව. එය අපි අනිත් දවසේ මේ ගැන දීර්ඝව විස්තරාත්මකව කතා කරමු. ස්තුතියි.